හෙලෝ ගයිස්, අද කතා කරන්න යන්නේ උණුවෙන්ම රිලිස් වුණු OnePlus 15 කියන ඩිවයිස් එක ගැන. හරි, වැඩි කතාවරු නැහැ, නාස්තියෙන් අපි දෙන්නගම වෙලාව. හැබැයි වීඩියෝ එකට යන්න කලින් එයා අපේ හැඩොක්ටච් YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඔම්සෙක් කරන්න එපා. මේ ඩිවයිස් එක රිලිස් වෙලා අවුරුදු ගණන් මාස ගණන් වෙන්නේ නැහැ. මේ ඩිවයිස් එක රිලිස් වුණේ 2025 නොවැම්බර් 13. හරි, මම කතා කරනවාද මේ ඩිවයිස් එකේ ඩිසයින් එක, ඩිස්ප්ලේ එක, බැටරි, චිප්සෙට් එක වගේම පර්ෆෝමන්ස් එක ගැන. කතා කරමු ඩිසයින් එක ගැන. මේ ඩිවයිස් එකේ අපිට කලර්ස් තුනකින් බලා ගන්න පුළුවන්. සෑන්ඩ් ස්ටෝන්, ඉන්ෆිනික් බ්ලැක් වගේම අල්ට්‍රා වියොලට් කියලා කලර්ස් තුනක් තියෙනවා. ඒ ගමන්ම අපි ඩිවයිස් එකේ සයිස් එක ගැන කතා කරමු. ඩිවයිස් එකේ උස බලා ගන්න පුළුවන් මිලිමීටර් 161.42ක්. ඒ වගේම දිග බලා ගන්න පුළුවන් අපිට මිලිමීටර් 70.67ක්. මේ ඩිවයිස් එකේ thickness එක විදිහට බලා ගන්න පුළුවන් මිලිමීටර් 8.2.0. ඩිවයිස් එකේ බර ගැන කතා කරොත් අපිට black and violet කියන ඩිසයින් එකේ අපිට ග්‍රෑම් 215ක් තියෙනවා. ඒ වගේම sand stone කියන ඩිසයින් එකේ අපිට ග්‍රෑම් 211ක් තියෙනවා. හරි, කතා කරමු ලස්සන වීඩියෝ, ලස්සන ෆොටෝ වගේම S2කට ලස්සන දේවල් පේන ඩිස්ප්ලේ එක ගැන. අඟල් 6.78ක Full HD Plus MHz 165ක ඩිස්ප්ලේ එකක් එන මේ ඩිවයිස් එකේ අපිට හොඳ ඩිස්ප්ලේ ෆීචර්ස් ගොඩක් මේ ඩිවයිස් එකේ ඉන්ක්ලූඩ් වෙන නිසා අපිට ඩිස්ප්ලේ එක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම Gorilla Glass Witness 2 කියන ග්ලාස් එක තියෙන නිසා ඩිස්ප්ලේ එක ආරක්ෂිතයි. මේ හැම දෙයක්ම හොඳට පර්ෆෝම් කරන්න නම් ඩිවයිස් එකට හොඳ බැටරි එකක් ඕන. මිලිඇම්පියර් 7300ක බැටරි කැපැසිටි එකක් තියෙන ලෝකයේ පළවෙනි ෆ්ලෑග්ෂිප් ඩිවයිස් එක වෙනවා. ඒ වගේම 18 watt fast charging feature එක තියෙන නිසා බැටරි සයිඩ් එක next level. games, apps, editing වගේ වැඩ සහ ඩිවයිස් එකේ performance එක පැත්තෙන් 90ක් විතර දායක වෙන ඩිවයිස් එකේ chipset එක ගැන කතා කරමු. මේ ඩිවයිස් එකේ Snapdragon 8 Elite Gen 5 කියන processor එක include වෙලා තියෙනවා. ඒ වගේම ස්ටෝරේජ් එක විදිහට අපිට ඔප්ෂන් දෙකක් බලා ගන්න පුළුවන්. 256GB සහ 512GB විදිහට. ඒ වගේම අපිට RAM ස්ටෝරේජ් දෙකකින් බලා ගන්න පුළුවන්. 12GB සහ 16GB විදිහට. රිවිව් එකේ වැදගත්ම කොටසක් වෙන ඩිවයිස් එකේ කැමරාස් ගැන කතා කරමු. මේ OnePlus 15 කියන ඩිවයිස් එකේ මේන් කැමරා විදිහට අපිට මෙගාපික්සල් 50ක Sony කැමරාව බලා ගන්න පුළුවන්. ඒ වගේම ටෙලිෆොටෝ කැමරා විදිහට අපිට මෙගාපික්සල් 50ක 120x දක්වා zoom කරන්න පුළුවන් කැමරාවක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් මෙගාපික්සල් 50ක අල්ට්‍රා වයිඩ් කැමරාවක් බලා ගන්න පුළුවන් අපිට මේකේ බෑක් එකේ. ෆෝන් කැමරා එක විදිහට අපිට මෙගාපික්සල් 32ක Sony කැමරා එකක් බලා ගන්න පුළුවන්. මේ ඩිවයිස් එක අපිට ලස්සන ෆොටෝස්, වීඩියෝස් වගේ දේවල් ලස්සනට කැප්චර් කරන්න පුළුවන්. OnePlus 15 කියන ඩිවයිස් එකේ අපිට නෙට්වර්ක් ගැන කතා කරොත් 2G, 3G, 4G වගේම 5G කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම අපිට Wi-Fi G2 කියන චිප් එක ඉන්ක්ලූඩ් වෙනවා. Bluetooth 6.0 කියන version එක තියෙනවා. මේ ඩිවයිස් එකේ අපිට NFC පහසුකමක් දෙන්න අමතක කරලා නැහැ. ඩිවයිස් එකේ ඔපරේෂන් සිස්ටම් එක විදිහට Oxygen 16 සහ Android version එක විදිහට run වෙන්නේ Android 16 කියන version එක. මේ ෆ්ලෑග්ෂිප් ඩිවයිස් එකේ අපිට water and dusting resistant එක ගත්තොත් IP68 සහ IP69 කියන රේටින් තියෙනවා. OnePlus 15 කියන ඩිවයිස් එකේ අපිට sensors ගැන කතා කරනවා ලොකු අප්ඩේට් එකක් වෙලා තියෙනවා. ඩිවයිස් එකේ include වෙලා තියෙන sensors ගැන කතා කරොත් අපිට proximity sensor එක, light sensor, color temperature sensor, e-compass sensor, accelerometer, gyroscope, in-display fingerprint, ultrasonic sensor, ඒ වගේම hall sensor වගේ sensors ගොඩකින් මේක සමන්විත වෙනවා. මේ ඩිවයිස් එක ඔයා buy කරලා full box එක ගන්නවා නම් ඔයාට box එකේ include වෙනවා OnePlus 15 ඩිවයිස් එක, ඒ වගේම charger එක, USB cable එක, SIM eject tool එක, quick guide එක, safety guide එක වගේ දේවල් තියෙනවා. ඔයා මේ ඩිවයිස් එක ශ්‍රී ලංකාවේදී මිලදී ගන්න නම් ඔයාට 3,15,000 ඉඳන් මිලදී ගන්න පුළුවන්. වීඩියෝ එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම එයා අපේ හැඩොක්ටච් YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඔම්සෙක් කරන්න එපා. ඇහුණනේ ඔයාලට? ඉතින් වීඩියෝ එකේ හොඳ දේවල් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට මම ගිහිල්ලා එන්න මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක්.